හරි මහි on කරා හරි. මහි ඇහෙනවද? මොකද්ද වෙන්නේ යන්නේ? අපි ට්‍රිප් එකක් යනවා. ආව කියන්න නැතුව එක්කන් ආවේ. හරිද? මං ඒ කටියට කිව්වා කියන්න එපා කියලා. දැන් වාස් ලයිව් එකේ ඉන්නේ සර්ප්‍රයිස් එක දාන්න ඉන්නේ. අපි යනවාද ට්‍රිප් එකක්? හා යා. අපි කට්ටියම හරිද? එහෙනම් අපි යන්න. සින්ඩා ඉන්නවද? සින්ඩා මල්ලි. ඔගේ මල්ලි. අපි සින්ඩා. සින්ඩා ඉන්නව පැත්තක වාඩි වෙලා. ඕකේ යන් අපි එහෙනම්. අනේ යන්නේ. Scoopy, who is this Scoopy? Yeah. ටිප් එක. Sidua Bravo! Papa Ray! Wow! Okay, දිග හැරෙන මගයි. Good job. පොඩින්න. අන්න කවුද කිය? Demon mic, Demon song mute. Demon DJ ඔෆ් කරා. wow! Demon Song ඔෆ් කරා. පාව ඇහෙනවද? පාව ඇහෙනවද? hello? අහනවා. එනවා. මෙතන දත්තවටුවම කියන්නේ. ડોක්ටරන්. තව ඉස්සර. මයි එතනින් ඉස්සරහා. ඇත්තා වැටුණු. මේක තමයි ඇත්තා වැටුණු බෑව මචං ගයිස් මේක තමයි Okay. හරි. wow! අටි වෙන්න මෙතෙන්න මහි ඇහෙනවද මාව? අයියා. මෙතනට තමයි ඇත්තා වැටුනේ. මෙතන ඇත්තා වැටුනේ. ඔව් ඒක පොඩට wow! මෙතන තමයි ඇත්තා වැටුණු වැව කියන්නේ. ඔයාලා මොනවද ප්ලෑන් කරේ මට කියන්න නැතුව? අපි ට්‍රිප් එකක් ප්ලෑන් only trip අපි trip එකක් විතරයි plan කරේ මහි. ලස්සනයි අනේ කවුද මෙතන සිලෙක්ට් කරේ ලොකේෂන්? මෙතන සිලෙක්ට් කරේ සුගුරු මල්ලි. සුගුරු නයිස් උනේ. Thank you අනේ. ඔයගොල්ලෝ සතුටින් නම් මට එච්චරයි. මහි වා මීට කලින් මේ වගේ තැන් වලට ඇවිල්ලා තියනවද? ආ? ඔයා කලින් මේ වගේ තැන් වලට ඇවිල්ලා තියනවද? සාමාන්‍යයෙන් ඇවිදින්නේ යාළුවොත් එක්ක එහෙම? නෑ මං ඇවිල්ලා නෑ අදමයි ආවේ. මං සාමාන්‍යයෙන් ඇවිදින්න මට ලැජ්ජයි වගේ හරි මං සාමාන්‍යයෙන් ඇවිදින්න ආවහම සාමාන්‍යයෙන් මේ ගර්ල්ස්ලත් එක්ක එහෙම ඇවිදලා කරලා නෑ. ඔයා එනවද මාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න? ඉතින් නංගනේ යා. එන්න යන්න අපි දැන් පල්ලෙහා ඉන්නවා. මෙතන ඇත්තා වැටුණු වැව කියලා දාන්න නැත්තේ රජ කාලේ වෙන්නේ නැති නේද? මේක මියුට් කරොත් මේ ඩබල් අහින කරන්න තියෙන්නේ. ඩබල් ඇහෙනවද? ඔව්. ඔව් ඔයා ආ engagement. දැන් හරි දැන් හරි. හරියා එන්න පාලම් පැත්තෙන් අං අපි මේ අහන්නකෝ ඔයා උඩ අර උඩ තියෙන බැලුන් වලට එහෙම බැලුන් වල ගිහින් තියනවද? ඔයද බලන්න. මේ උඩ බලන්න ළමයෝ. අර තියෙන නෑ මම කියන්නේ. අපි ඒ වගේ ගිහින් නැද්ද? යා තව ටිකකින් යන්න. මං හිතන්නේ මේ වගේ යන්න පුළුවන් ටිකට් එහෙම ගන්නවද දන්නේ නෑ හැබැයි. යන්න බලන්න. සාමාන්‍යයෙන් ඔයා ට්‍රැවල් කරන්න ආසයිද මහි? ඔව් ආසයි. ආසයි. මාත් ආසයි. ඒ කියන්නේ අපි දෙන්නම හිතන විදිය එකයි වගේනේ. නනේ. මේකට මොකද්ද කියන්නේ මේ කතුරුවන් ජිල්ලාවද මෙරිගෝ රවුන්ඩ් එකද? කෝකදනේ? මගේ පිටිපස්සේ බලන්නනේ. මගේ පිටිපස්ස නෙමෙයි. මගේ පිටිපස්සෙන් බලන්න. අන්න හරි. ඒකට මම දන්නේ කතුරුවන් ශිරාව කියලා නේද කියන්නේ? කතුරුවන්. අනේ මරු අනේ සුගුරුණා මරු. සුගුරුගේ සිලෙක්ට් එක හොඳයි නේද? මහි. අර බලන්න. වැවට එහා පැත්තේ මුහුද? මම සාමාන්‍යයෙන් මුහුදකුත් තියනවාද? මම රැල්ල පා ගන්න ආසයි. අපි අnder රැල්ල පා ගන්න. යා. මේ අර කට්ටිය කොහෙද? නේ මන් දන්නේ. යාලා කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. යාලත් එයි. අපි දෙන්න මුලින්ම යන්න. යා. 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 wow ලස්සන. අනේ. යා ලස්සනයි. එතන. ඔයා මේ වගේ තැනකට මීට කලින් ඇවිල්ලා තිනවද මහි? නැහැ.
එතකොට ප්‍රෙස් ටයිම් ආවේ මාත් එක්කද? ඔව් මම හරිම කන්ෆියුස්. නයිස්. කොහොම එන්න අපි අංගර බැලුම් වලට යන්න පුළුවන්ද බලන්න අපිට. යා. එන්න. සුගුරු මරණ පේන්න. ඕ මං ඉන්නෝ මේ පැත්ත මාර ලස්සනයි සුගුරු. ඔයා කොහෙන්ද මෙතන හොයාගත්තේ? මේ මෙතනින් යන්න බෑ පාලෙවෙන් යන් එන්න. මට මේකට උදව් කරානේ ගොඩක් අය. අපි අනිත් කට්ටිය මොකද කරන්නේ ඇවිදිනවද? ඒගොල්ලෝ අපිත් එක්ක අපි එහෙම ඇවිදිනවා. ඇවිදිනවා. මෙතන මට හොයාගන්න ඇත්තටම උදව් කරා ලස්සනයි. කීප දෙනෙක්. මාරම ලස්සනයි හොඳේ. මහීමමයි මේ වගේ තැන් වලට මීට කලින් ඇවිල්ලා නැහැ සුගුරු. මේ අර බැලුම් වල යන්න පුළුවන් නේද සුගුරු? එන්න මයික් එක යන්න එතන පෙන්නන්නවා. මහී යන්න. අපි යම් බැලුම් එකේ. යා. මාරම ගොඩක් ලස්සනයි හොඳේ. කට්ටිය ඉන්නවනේ. ඔව් ඔයාගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඔයාගේ ලයිව් බලන කට්ටිය ඉන්නවා. වාව්. මෙතනින්ද යන්නේ. ඔව් මැද්දෙන් මැද්දෙන් මැද පෝට් එක. අම්මෝ සුගුරු උඹ නම් මගේ මල්ලි අනේ ලස්සන. ලස්සනයි යාළුවේ. කොමින් අපි ලයිව් මම එකේ ඇත්තටම ඇවිල්ලා නෑ. අතරම එහෙම තරකට ඇවිල්ලා නෑ. සුගුරු thank you so much ඔයාට. සුගුරු thank you boys. මෙහෙම ඔන්න අපේ plan කරන්න. අපේ ලයිව් ස්ට්‍රීමර් සෙට් එක ආපු පළවෙනි තැන තමයි මෙතන අපිට ඔයලා දුන්නේ අපේ සුගුරු මල්ලි. ඉතින් මෙතන කියන්නේ ඇතා වැටුණු වැව. හරිද? ඇතා වැටුණු වැව තමයි අපේ පළවෙනි ලොකේෂන් එක. වහී අපි දෙන්න විතරයි ඉන්නේ. ඔයාලට බය නැද්ද? බය නැහැනේ ඔයා ඉන්නවනේ. ඉතින් බොයිස් ඔයාලා ට්‍රිප් එකක් යන්න ඉන්නවා නම් අනිවාර්යෙන් එන්න ඕන තැනක් තමයි මෙතන. මෙතෙන් කියන්නේ ඇත්තා වැටුණු වැව. ඔයාලා කෙලින්ම කොළඹට ඇවිල්ලා කොළඹින් දාන්න ගාල්ල පාරෙන් හයිවේ එකේ ආවොත් ඔයාලට සාමාන්‍යයෙන් ගාල්ල බීච් සයිඩ් එකට වෙන්න කාගෙන් හරි අහලා මෙතෙන් යන්න පුළුවන්. මේක බීච් සයිඩ් වෙන්න තමයි තියෙන්නේ මං හිතන්නේ. පොඩි වැවකුත් එක්ක. හරිද? ඊළඟට අතෝ ඇතෙක් රටිලලු. ඔව් එහෙම තමයි නම හැදිලා තියෙන්නේ කියන විදිහට නේද? මම හරියටම දන්නේ නැහැ. තව තියෙනවද ලස්සන තැන් මේකේ? මම නම් දන්නේ සුගුරුගෙම තමයි අහන්න ඕනේ. සුගුරු අපිට මෙතන බලලා බැලුන් එකේ මෙහෙම බලලා අපිට තව යන්න දැන් තියනවද සුගුරු? ඔව් තියෙනවා එන්නකෝ. අපි තව ලොකේෂන් එකකට යන්න. කොහොමද මේකෙන් බහින්නේ? ඒක තමයි මම දන්නේ නැත්තේ. මේ බූස්ට් එකක් පෙන්වන්නේ බලන්න පොඩ්ඩක්. අපි ඔයාලව පරිස්සමට ගේන්න මාත් එක්ක එක මේ ඒ බූස්ට් එකෙන් යන. අනේ මාව වැටෙනවා. එන්න පල්ලෙහාට එන්න මම පල්ලෙහාට ආවා. ඔයද යන්න ඕනේ. අපි පොඩ්ඩක් ඉන්න මම මෙතන මොනවද තියෙන්නේ කියලා බලන්න එන්න. මෙතන ගේම් ප්ලේ කරන්න තියෙනවා අපිට. අයිස්ක්‍රීම් තියෙනවා. කරන්න තරක් තියෙනවා මෙතන. අර කොයින් එකක් දාලා. කොයින්ස් වලින් සෙල්ලම් කරන්න තියනවද? අතර තිබුණේ. ඔයාලට කෝල්ස් එහෙම ගන්න ඕන නම් කෝල් බොක්ස් එකකුත් තියෙනවා. හරිද? මේ මෙතන තියෙන්නේ කොයින්ස් දාලා. මේ ඔයාලා ෆොටෝස් ගත්තද? අන්න ෆොටෝස් ගත්තා. පිට ගත්තා. අපි අනිත් කට්ටිය කොහමද තැන? සින්ඩා මගේ මල්ලි. සින්ඩා හෙන්නේ නැහැ මට. ඔව් අයියේ වගද ගොඩක් සින්ඩා කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහලා කියන්නේ සින්ඩා මොනවද කියන්නේ? සින්ඩා මොකද්ද? ධෝනි ඔයත් මේක ප්ලෑන් කරන්න හෙල්ප් කරාද? ඇහෙනවද? සින්ඩා ඇහෙනවා කියන්න.
මංගල ගොඩක් ඉමෝෂනල්ලා ඉන්න මට පොඩක් කතා කරගන්න අමාරුයි ඒක තමයි මයික් එක ඔෆ් කරලා බලන් ඉන්න හැමදේම වැඩේ කරන් යන්න අයි මගේ මල්ලි මොකක්ද අවුල මේ ට්‍රිප් එකක් ආවම එන්ජොයි කරපම් සින්න ඔබ මගේ මල්ලි වගේ එලකදී අපි එන්ජොයි කරමු අවුලක් නැහැ MC නෑ මයික් ඔෆ් කරලා ඉන්න අවුලක් නැහැ අපි එන්ජොයි කරමු ඕ සින්න මල්ලි කෝ මේ සින්න මල්ලි මේ වරේ වල් පල්ලෙහාට වරේ පොඩ වරේ බහපන් උතට මගේ මල්ලි අපි කට්ටියම එක තැනනේ ඉන්නේ අපි කට්ටිය. අපි එන්ජොයි කරන්න ඕනේ මගේ මල්ලි මේ අහපන් උඹට ඕන දෙයකට මේ මාස්ටර් අයියා ඉන්න හොඳේ හරිද මගේ මල්ලි කට්ටිය ඔක්කොම එකයිනේ. ඕ අයියා මලෝ වගේ අපි ඉන්න ඕනේ මේ කවුද සුගුරු අපිට මෙතන ෆොටෝස් ටික මම නම් ෆොටෝස් ගත්තා ඔයාලා එන්ජොයි කරාද මහි මමයි නම් උඩටත් ගිහිල්ලා පොඩි රවුමක් දැම්මා රැල්ල පා ගන්නත් ගියා අපි කොට යනවාද අපි යන් අපි තව දැනකට යන්. තව දැනකට? ඔව් තව දැනක් තියෙනවා. ඒකටත් අපිට බස් එකේ යන්න වෙන්නේ. යා කොෆි ඩ්‍රයිවර් කොයි අපේ යා එලියට යන් අපි යන් ඊළඟ දැනට මේකෙන් දැක්කේ නන්ද? ඔව් බැක්කේ. හරි. ඔය තමයි බොයිස් අපේ ඇත්තා වැටුණු වැව හරිද ඔතෙන්ට තමයි අපි මුල්ම තැන අපේ ඇත්තා වැටුණු තැන වැව හරිද අපි දැන් යනවා මචං මම දන්නේ නැහැ මොකද්ද කියලා මීම් බග් වෙලාලු ඉස්සගේ කට්ටිය ඔයාව ඇහෙනවා මදි ඇයි? ඩායි ඕකේ නේ ඔක්කොම ලයිව් ඉන්නේ මහී සින්නා සුගුරු සෙට් එකම ලයිව් ඉන්නේ පොඩි වෙලාවක් දෙන්න ළමයි අපි මේ කට්ටිය තාම arrange කරන ගමන් ඉන්නේ තැන් අපේ එක කොල්ලේගේ map එක download වෙලා නැහැ තාම ඉතින් අපිට හින්දා පොඩ්ඩක් මේ තැනට යන්න පොඩ්ඩක් පරක්කු වෙනවා ඩිලේ එකක් යනවා හිතා අන්න තියන්න මොකද්ද මේකේ නම ආවයි අංශමාලියල්ල මේකේ ස්ටිකර්ස් දාන්න පුළුවන් මේ. තින්ඩා ඔක මටද වව් ඇයියනේ මේ හැමෝම අපි දෙන්නව තනි කරලා යන්නේ ඒකනේ. අන්න රික් අයියා නම් ඉන්නවා. අපි යන්දර ඇල්ල බලන්න මොකද? යා එන්න අපි මේ පාර දිගේ අපි පාර දිගේ මේ මාව ලොකේෂන් එකෙන් එළියට විසි කරා. මාවත් ලොකේෂන් එකෙන් එළියට විසි කරා. බස් එකේ බස් එකේ එළියට ඉන්නේ නැත්නම් බීමට. ඔව් ගොඩක් කට්ටිය වැටෙනවා නැහැ. අයියෝ අන්න කට්ටිය අයියෝ දැන් ආය යන්න වෙනවද අයි කවුරු එක්කනේ මේ මැප් එකේ ඉද්දි වෙන කොහේ හරි ගියා. WhatsApp හරි කොහේ හරි ගිහිල්ලා මැච් එක වැටුනේ නැත්තේ ඒකයි. ඒකනේ ආවේ ගහගත්තාම විසික් එනවා. ඒක මේ ගහගන්න එපා. ඔබට එන්න. අපි ඇල්ල බලන්න ආවේ ඇල්ල පෙන්නපු එක නෑ අය කවුද මොකද වෙලා තියෙන්නේ හරි අපි පොඩ්ඩක් ට්‍රක් ගාලා ඇල්ල බලමු. බෑ සුගුරුයි මේ ඩ්‍රයිවරුයි ඕන්න අපිට නැත්තම් කරගන්න බෑ වැඩේ අපි යන බැක් එහෙනම් ගිහින් යමු ආයේ. එළියට එන්න හැමෝම එළියට එන්න හරි සුගුරු මට ඉන්වයිට් කරන්න. අයි බස් එකට යා මං එනවානේ පිටිපස්සේ. වාව්. මේ ඔස්සන එනේ මෙතන දේ දුන්නා පායලා වගේ ඔය දෙන්නගේ ප්‍රශ්නේ ඇයි ඔයාලා ගහගන්නේ? ගහගන්න එපා. මට අතවර කරන්න දෙනවා. මම ගහනවා දැන් අවබලේ පාවිච්චි කරනවා. එකෝ එපා මේ මේ තුවාලන දෝස් නැහැ. තුවාලන දෝස් නැහැ ගහගන්න එපා. එන්න මට විනහන් ඈ. ගහනවා මට නැත්තා. අන්න මම පීන ඔයාගේ. මේ මෙයාගේ බඩට ඉදනා වගේ මෙයා මහි. මොනබන් ඉන්නවා ගහක්. එතන ඉස්සරහට එන්නකෝ අස්සේ ඔබ දෙකන් එක ගේමුද? හරි. ඔයාලට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ? පොඩ්ඩක් ඉන්න දැන් ටික කාලෙක ඉඳලා මට ඔයා ගැන අනේ මන් දන්නේ අමුතු හැඟීම් දැනෙන්න ගත්තා හරිද මං හිතන්නේ ඒක ඔයාලට තේරිලා ඇති අපි දැන් මේ අයවලදී අපේ කට්ටිය දෙන්න ගැලපෙනවා ඒ කියන්නේ මැච් වෙනවා කියලා ඉතින් සහ අපි දෙන්නට ගොඩාක් කට්ටිය එකතු වෙන්න කියලා එහෙම කිව්වනේ ඉතින් මට ඒ කට්ටියගේ
ඒ කීමනත් එක්ක සහ ඔය අනික ගෙදර වැඩත් පුළුවන් කිව්වා හොඳට කරන්න. ඒකට ඔයාගේ වයසත් එක්ක දැන් ඔයාට මැරි කරන්නත් පුළුවන්. මේ ඔයා ගොඩක් ලස්සනයි. මං හිතනවා මහී මට මගේ ජීවිතේ මං බලාපොරොත්තු මම ඊන මැව්ව ඒ ආදරේ යාගා වැති කියලා මහී. ඉතින් මම මේ ආව ට්‍රිප් එක අවස්ථාවක් කරගෙන ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන්නද? අහන්නකෝ. මම මැරි කරන්න කැමති. යන්නකෝ. මං කැමතියි. කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඔයාට මං ගැන කැමැත්තක් තිබ්බද? සින්දා බස් එකේ බං කොප්පරම අශෝකෝට කයින් නැද්ද සික්ක තමයි සින්නට අමාරුයි. ඒ සින්නට අමාරුයි චුට්ටක් බලන්න. 911 ගහන්න අශෝකෝට කයින් ඉන්නේ මස් බලන්න මට ගහන්න යනකොට ගහන්න ඉස්සරට. ආරන් දෙන්න මේ සින්නට ගොඩක් අමාරුයි. බලන් ඉන්නවා. මේ මෙතේ ඉන්න ඔයා මොකද මේ කරන්නේ? මාතයි කතා කරගන්න බෑ සුගුරු. හෙලෝ මං අන්තිමේදී හීන දැකපු දේ ඇත්තක් වුණා මගේ මල්ලි. අන්න මස්ත මට. මොකද මේ සින්දා සින්නට මොකද අවුල? කීලා එරිද? අශෝකෝට කයින් වැඩි වෙලා යන්නේ අමාරුයි සින්නට අමාරුයි සින්නට තරහ ගිහිල්ලා. මහී අනේ ඕ එන්නේ. අපි එහෙනම් අලුත් ගමනක් අදින් පටන් ගමු. අශෝකෝට කයින්ගේ සින්ඩර වැඩි වෙලා තියෙන්නේ මේ අරයියා අරයියා අල්ලගෙන දෙපැත්තෙන් අල්ලගෙන යයි මට ගහන්න එපා මම නෙමෙයි දෙන්න සින්ඩා සින්ඩා දාලා ඔයා අද ඉඳලා හැමදාම බස් එකට යන්න. මෙතන ඉඳලා අපි දෙන්න කරන කියන හැමදේම අපි දෙන්න එකට කරන්න ඕනේ. එන්න යන්න මාත් එක්ක. ඉෂංගනේ. සුගුරු ඔයාට ගොඩක් ස්තුතියි මගේ මල්ලි අපිට මේ වගේ තැනකට ඇවිල්ලා මහීට ප්‍රොපෝස් කරන්න ඒ ඉඩකඩ හදලා දුන්නට. ඉතින් අපි ලබන සතිය වෙන්නත් කලින් ඒ කියන්නේ අද හවස හෝ හෙට උදේ වෙනකොට මම වෙඩින් එක arrange කරනවා. ඔයාලා හැමෝම එනවද? ඔයාලා එනවද? අනිවාර්යෙන් මම නැත්නම් වැඩක් තියෙනවද ඕවා? අර සිරා අපින්නේ කොහොමද වෙන්නේ? හරි අපි එහෙනම් අපි live එකෙන් ආවොත් ඉක්මනට වෙඩි. අපිත් එක්ක හොදේ අපි එහෙනම් ඉක්මනට වෙඩිම ගමු අපි live වලින් ආවොත් ඉක්මනට වෙඩින් එක ගන්නද? ඔව් යාළු වෙච්චි වෙඩිමත් ගමු. නේ ඒ මහී අර උඩට යන්න. මම අර උඩට යන්න ආසයි. අර අතන උඩට යන්න. එන්න. ඔයා දකුණු පැත්තෙන් නගින්න මහී මම වම් පැත්තෙන් නගිනවා. අපේ කට්ටිය බස් එකට යන් එන්න. එයාලා දෙන්න වරෙන් බස් එකට නැගපන් මේ සින්නව පොඩ්ඩක් බලන්න. සින්නට වෙඩිද කොහෙද? හරි සින්නව බලන්න ඕලෙන් බස් එකට යන්න. මේ මෙයාලට බස් එකට යන්න ගියා. ගහන්න මහී මෙතෙන් ඇවිල්ලා හඳ දිහා බලන්නකෝ. බලන්න හඳ අත ළඟ වගේ. මහී ලස්සන
අහන්නකෝ අපි අපි හැමදාම මේ වගේ තැන් වලට ඇවිල්ලා ඉතින්නාගේ හිතේ තියෙන දේවල් බෙදාගෙන අතුටින් ඉමුද? අශෝක පොතනගේ ගේන්න වෙනවා. ඔයා කැමති දේවල් වාගමති දේවල් මට කියන්න හාද? උඩ අපි දෙන්නවා තේරුම් ගන්න පුළුවන් නේ. අස්පෙනයි බලන්නේ. ඩ්‍රීම් එකක් වගේ යන්නේ. ඔව් කවුද? සින්නමල්ලි කියන්න. මහේ අපිට ඇහෙන්නේ සින්නමල්ලි ඇහෙනවා සින්න හලෝ. මාව ඇහෙනවද? ඇහෙනවා සින්න ඇහෙනවා. මහේ මම පොඩි දෙයක් කියන්නද? මම ගොඩක් කාලෙක ඉඳන් කියන්නේ හිතපු දෙයක් වඩ මම කියන්න. සින්නයි හදාගෙන ඔයගොල්ලෝ ඇහෙනවද? ආදරය කරාද කියලා. සින්ඩ වෙන්නේ නැහැ සින්ඩ. මට ඇහෙනවා සින්නව. සින්ඩ ඩිස්කෝඩ් එයා එහෙනම් මැප් එකෙන්ද දන්නේ කතා කරන්නේ. මම ඇහෙන්නේ නැත්ද? සින්න ඩිස්කෝඩ් එකේ මයික් ඔන් කරන්න. ඔව් එහෙම කරලා සින්ඩ ඩිස්කෝඩ් දැන් දැන් එනවාද මහී සින්නව? මගේ ඩිස්කෝඩ් එන්න ඕන කියලා. ඒක ක්ලියර්. මේ සින්න ඩිස්කෝඩ් ආවේ නැද්ද ඔච්චර වෙලා? සින්ඩ ඩිස්කෝඩ් හිටියා. සින්න ඩිස්කෝඩ් එන්න. සින්න වැහෙන්නේ නැහැ. සින්නට වෙරි. අප්පා. ඇමරිකන් කල්ල ගමුද? සින්ඩගේ බඩ රිදෙනවා කියලා කිව්වර එක මොකද උනේ ඒක? වැඩේ හරි කියන ඉන්ජෙක්ෂන් එකක් දෙන්න වෙනවා මට පේන්නේ. හරියන්නේ. දෙවි මොකද උනේ? අන්න එනවා දැන් ඇහෙනවා. මේකේ මයික් ඕෆ් කරගන්න සින්ඩ. සින්නමල්ලි ඇහෙනවා. දැන් ඇහෙනවද? මොකද දන්නේ ඇහෙනවද? ඇහෙනවා. එහෙනම් මහේ මමට පොඩි දෙයක් කියන්නද? ඔයාලා ගොඩාක් කාලෙක කියන්න හිටපු දෙයක් වඩ මං අද කියන්නද? මොකද්ද? ඔයා දන්නවද මං ඔයාලට කොච්චර ආදරය කරාද කියලා? ඔයා දන්නවද මං ඔයා ගැන කොච්චර හීනමෙව්වද කියලා? ඔය හිතුවේ ඔයා කවදා හරි ඔහම කරයි කියලා. කවදාවත් හීනකින්වත් කිසිම වෙලාවක මම හිතුවේ නෑ ඔහොම කරයි කියලා. කවන්නේ. ඔයා පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න හරිද? මම ගොඩක් ආදරෙයි. ඇත්තටම. පරිස්සමෙන් මාස්ටර් අයියා එක්ක හැමදාම පරිස්සමෙන් ඉන්නවා ගොඩක් ආදරෙයි හරිද? සින්නමල්ලි මේ අහන්න. ඔයා බීලා නේද ඉන්නේ මල්ලි හොඳටම. ඇත්තටම අයියේ මම ඇත්තටම ටිකක් බිව්වා. පොර කියන්න ඕනේ මට ඇත්තටම ගොඩක් දුකයි. මම ගොඩක් බිව්වා. ටිකක් බිව්වා ඇත්තටම. මේ සින්ඩ හරි අපි ඕනේ නෑ. ඔගේ හිතන්න බෑ එක මාළුවා තේරෙනවා. ඔය හිතන්න බෑ ඒක ආදරේ මචං බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයිව. සින්ඩ වරෙන් බං අපි මයික් එකක් කල එන්න සින්නයි පල්ලයට සින්නමල්ලි ඉතින් යන අතින් අල්ලා නවත්තන්න බෑ මල්ලි. ඉතින් ආදරේ කියන දේ වඩාත් හරි කාලෙදී හරි විදිහට ලැබේවි. ඉවසන් ඉඳහම් මල්ලියෝ. ඔබට හරියනකම් අපි බලන් ඉන්නවා මල්ලි. සින්ඩ ඔබ වරෙන් ගන්න. සින්ඩ එනවා බස් එකේ යනවා සින්ඩ වරෙන් බස්. මූ පෙන්න. බුදු අම්මෝ වැටුණා. මහයි අපි පොඩ්ඩක් කියලා මෙතන ඉඳලා යම් පැටියෝම ඉන්න. මට ඒකට ගොඩක් හිත රිදුනා. අනේ මොකද උනේ? මට හිතා ගන්නත් බෑ සින්නට මොකද ඒ වෙලා තියෙන්නේ. yang ayi bas dulu. මේ අපි යම් බස් එකේ. Aku bahasa dengan සින්ඩ පොඩ්ඩක් බලන්න ඕනේ. බස් එකට යනවා. සින්ඩ බස් එකට වයි සින්ඩ. tapi yang බස් මේ හප්පන්නේ paga. යකෝ අර කුමාරයා Itu untuk bahasa dulu. සුන්න එපා. Tapi yang සින්ඩ බස් එකට වනේ බෝතලයක් තියෙනවා ගා. නෑ මට කෑ කියවුලේ ගොඩාට.
ඩ්‍රින්ක් එකක් දාම අපි එන බස් එකේ තියෙනවා ඩ්‍රින්ක් එකක් දාම හරි සිනම යනවා මහි. බස් එකට යනවා හරි අපි සින්නට ඉක්මනට කෙල්ලෙක් හොයලා දෙමු. හොයමනේ මට හරි මෝල් දැන් මම දැනන් හිටියේ නෑනේ සින්නගේ හිතේ වාට එම කැමැත්තක් තිබ්බා කියලා මේ මන් දන්නේ නෑ. ඉන්න මාත් එක තරහ වෙයිද දන්නේ නෑ මහි. මම ඉන්නවා මාස්ටර් බලන්නකෝ යාට මම ප්‍රොපෝස් කරපු දවසේම මේ දේ වුණානේ. අහන්නකෝ සොෆී ගැන මොකද හිතන්නේ අපි කැමැත්තෙන් ඉන්නේ සින්නට හරිද? ඔක මට ඊයේ ලයිව් එකෙත් තේරුණා, පෙරේද ලයිව් එකෙත් තේරුණා. සින්නගෙන් අහන්න බෑ. සින්න අමුතු මූඩ් එකක් ගහලා හිටියේ. හරිද? එහෙනම් ඒ මේකට තමයි මාස්ටර් ඊයේ ඔයා කොහෙද ඉන්නේ අපි දැන් මේ පල්ලෙහාට බහින ගමන්. පළ ගියාද? බස් එකට. අපි තාම ගියේ නෑ මම මේ ඔයාව හම්බෙන්න ආවේ අන්නේ ලස්සන මහි මේ ෆෝනිය මනේ වන්දන්නේ සින්නනේ වන්දන්නේ සින්න මං හිතුවේ නෑ එහෙම කතා කරයි කියලා දෙන්න ඇවිල්ලා මං නිකන් ආව ළඟට ඒකට මට මේ සින්න